සාදරයෙන් පිළිගන්නවා YouTube channel එකට. ඉතින් මම අද කතා කරන්නේ කොටස් වෙළඳපොළ ගැන. කොටස් වෙළඳපොළේදී අපි කරන්න ඕන පියවර ටිකක් තියෙනවා. මුලින්ම අපි වෙබ්සයිට් එකට හෝ මොබයිල් ඇප් එකට යන්න ඕනි. ගිහලා රෙජිස්ටර් වෙන්න ඕනි. ඊට පස්සේ අපි රෙජිස්ටර් වෙන්න කලින් බ්‍රෝකර් කම්පැනියක් තෝරාගත යුතුයි. බ්‍රෝකර් කම්පැනි තෝරාගැනීමේදී අපි බැලිය යුතු කරුණු කිහිපයක් තියෙනවා. ඒක මූලිකම දේ තමයි සමහර බ්‍රෝකර්ස් කම්පැනි වලදී අපි මිනිමම් ඩිපොසිට් එකක් කරන්න ඕනේ ඉදිරියට පවත්වාගෙන යන්න නම්. account එක active කරගන්න නම් minimum deposit එකක් තියෙනවා. ඒක සමහර කම්පැනි අනුව වෙනස් වෙනවා මුදල. ඉතින් කිසි දෙයකට බය වෙන්න එපා. ඔයාට නොමිලේම සේවා සපයන brokers කම්පැනි කිහිපයක් තියෙනවා. මම මේ ටික අද වීඩියෝ එකෙන් කතා කරනවා. හොඳට මතක තියාගන්න මගේ මේ යන ඒ කොටස් වෙළඳපොළ සම්බන්ධයෙන් යන අපේ පළවෙනි වීඩියෝ එක මේක මම ඉදිරියට අරගෙන යනවා. ඉතින් මේ කොටස් වෙළඳපොළ සම්බන්ධව හදලා තියෙන playlist එක ඔයාලට ඉදිරියට වීඩියෝස් ටික බලන්න පුළුවන්. ඉතින් වීඩියෝස් ටික බලන්න නම් අනිවාර්යෙන්ම ඔයා කරේ ඉන්නේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා channel එකත් එක්ක follow එකේ ඉන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු මුලින්ම වීඩියෝ එකට. ඔයාලා කැමති ඔයාලා නිතරම පාවිච්චි කරන web browser එකට යන්න. වෙබ් බ්‍රවුසර් එකට ගිහලා මුලින්ම මේ විදිහට සර්ච් කරන්න CSC කියලා සර්ච් කරන්න. CSC කියලා සර්ච් කරාම ඔයාලට මෙතන CSC වෙබ්සයිට් එක පෙන්වනවා. මෙතන වෙබ්ඩින්ම තියෙන වෙබ්සයිට් එකට යන්න. ඉතින් මෙතනදී මුලින්ම කළ යුත්තේ CSC account එකක් හදාගන්න තියෙද්දී මුලින්ම මෙතන දකුණට පැත්තේ උඩ තියෙන CSC කියන my CSC කියන තැන ක්ලික් කරන්න. my CSC කියලා ගියාම මෙතන login තියෙන login දෙන්න. මෙතන ඔයාලට continue with Google කියන එක තෝරා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලගේ email එක පෙන්වනවා email එක ක්ලික් කරන්න. මෙතන continue දෙන්න. මෙතන මුලින්ම ඔයාලා CSC එක හදද්දී ඔයාලා හොඳට මතක තියාගන්න මෙතන මේ තියෙන විස්තර ටික නිවැරදිව පුරවන්න ඕනි. තේරුණා? විස්තර ටික නිවැරදිව පිළිවෙල යුතුයි. මුලින්ම මෙතන තියෙන ටයිටල් එක මෙතන උඩින්ම තියෙන දෙන්න. ඊට පස්සේ first name එක last name එක දෙන්න. first name එක last name එක දෙදී අනිවාර්යයෙන්ම identity එක තියෙන විදිහට ඇතුළත් කරන්න ඕනි. නැත්නම් ඉදිරියට මේක බලපානවා. ඊට පස්සේ date of birth එක දෙන්න. male female තෝරන්න. country එක තෝරන්න තියෙනවා. ඊට පස්සේ මෙතන address එක දාන්න තියෙනවා. telephone number එක. ඊට පස්සේ ඔයාලට මෙතන පුළුවන් security description එකක් තෝරගන්න. මෙතනින් කැමති එකක් තෝරලා මෙතනින් answer එක දීලා ඊට I am not a robot දීලා submit කරන්න විතරයි තියෙන්නේ. ඉතින් මම දැනටමත් account එකක් හදලා තියෙන නිසා මගේ real account එකෙන් මම ඇතුළත් වෙන්න. ඉතින් ඔයාලා මෙතන submit කරාම ඊට පස්සේ මෙතන ඔයාලට පෙන්නනවා. මුලින්ම ඔයාලගේ පළවෙනි පියවර ඉවරයි. දැන් තියෙන්නේ ඔයාලට CDS account එකක් හදාගන්න. CDS account එක හදාගන්න යන්නේ මෙතන වම් අත පැත්තේ තියෙන open a CDS account කියලා. ඒකට ගියාම මෙතන පෙන්නන continue කියලා continue දෙන්න. මේක continue වෙන්න අතර මම දෙයක් පැහැදිලි කරලා දෙන්නම්. කොහොමද නොමිලේ සේවා සපයන ඕන brokers company තෝරගන්නේ කියලා. ඉතින් ඒක ගැන විතරයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉදිරියට මේ playlist එකෙන් බලා ගන්න පුළුවන් CDS account එක හදන ආකාරය සහ ඉදිරි පියවරවල ටික කොටසක් මිලදී ගන්න ආකාරය සහ කොටසක් විකුණන ආකාරයටම buy and selling එකක් කොහොමද යන්නේ කියන ආකාරයට මම ඔයාලට මේක ඉවරයක් වෙනකන් lesson එක සම්පූර්ණයෙන් විතර කරනවා වීඩියෝ කිහිපයකින්. ඉතින් channel එකත් එක්ක නැවතත් ආරාධනා කරනවා subscribe කරලා එකතු වෙන්න කියලා. ඉතින් මේ විදිහට ඔයාලට කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක ෆෝන් එකට ආවම අනිවාර්යෙන් ඒක ඇතුළත් කරන්න. මේක ඇතුළත් කරලා මෙතනින් verify දෙන්න. verify ගියාම මෙතන පෙන්නනවා new account opening කියලා. මෙතන new account opening යන්න. ඉතින් මෙතන මේ තියෙන විස්තර ටික මම සම්පූර්ණයෙන්ම ඔයාලට පැහැදිලි කරලා දෙන්නවා. අලුතින් CDS account එකක් හදන්න කොහොමද යන වීඩියෝ එකේදී මේ ටික පැහැදිලි කරලා දෙනවා. මම දැනට ආද කියලා දෙන්නේ
නොමිලේ සේවා සපයා ගන්න පුළුවන් බ්‍රෝකර්ස් කම්පැනි මොනවද කියලා. ඉතින් මම ප්‍රොසීඩ් යන්න. ඉතින් මෙහෙම යටට ගියාම මෙතන යටට ගියාම ඔයාලට මෙතන පෙන්වන ඇති ටෙලිෆෝන් නම්බරය සිලෙක්ට් වෙලාම තියෙනවා. ඉතින් එතන යටම තියෙන ඇති select stock broker firm කියලා. ඉතින් ඒක ක්ලික් කරන්න. එතන ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් විවිධ නම් වලින් තියෙන කම්පැනිස්. ඉතින් මෙතන සම්පත් තියෙනවා, ආසියා සිකියුරිටිස් කියලා තියෙනවා, නෙස්ප්‍රෙස් ස්ටොක් කියලා තියෙනවා. ඉතින් NDB කියලා තියෙනවා, LLC කියලා විවිධ නම් වලින් තියෙනවා. ඉතින් විවිධ කම්පැනි කොටස් තියෙනවා මෙතන. ඉතින් මම මුලින්ම කියලා දෙන්නම් මෙන්න මේ කම්පැනිය මම දැනට ඉන්නේ නෙස්ට්‍රෝ කියන කම්පැනි එකක තමයි. මෙන්න මේ නෙස්ට්‍රෝ ස්ටොක් බ්‍රෝකර් කියන කම්පැනි එකක තමයි මම දැන් ඉන්නේ. ඉතින් මේ කම්පැනියේ කිසිම බ්‍රෝකර් ගාස්තුවක් නැහැ. ඒ වගේම ඉතින් මෙහෙම ගියාම මම දැන් ෆස්ට් කැපිටල් කියන කම්පැනි එක තේරුවා. ඉතින් තේරුවාම ඔයාලට මෙතන පෙන්වනදී මිනිමම් ගාස්තුව රුපියල් 50000ක් දාන්න ඕනේ කියලා. ඒ කියන්නේ තැන්පත් කරන්න ඕනේ මුලින්ම රුපියල් 50000ක්. එතකොට මම තව එකක් තෝරමු. දැන් මෙහෙම යන්න. මෙහෙම මුලින්ම මේක තේරුවාම මෙතන මුලින්ම මිනිමම් පේමන්ට් එක කරන්න ඕනේ, ඩිපොසිට් එක කරන්න ඕනේ ලක්ෂයක මුදලක්. එතකොට account එක ඇක්ටිව් කරගන්න නම් මුලින්ම ලක්ෂයක මුදලක් දාන්න ඕනේ මේ කට්ටියගේ account එකට. තව කම්පැනි එකක් තෝරමු. මේ කම්පැනි මේ ඔයාලට බලන්න පුළුවන් කලින් තිබුණා මෙතන ඒ කියන්නේ highlight වෙලා බාර් එකක් තිබුණා. ඒක මෙන්න මෙහෙම මිනිමම් පේමන්ට් එක මෙච්චර මෙහෙම කියලා. ඉතින් මේක එහෙම නැහැ. ඒ කියන්නේ මේ කම්පැනි සම්පූර්ණයෙන්ම නොමිලේ සේවාව සපයනවා. ඒ කියන්නේ කිසිම මේ මූලික තැන්පතුවක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි තව එකක් තෝරමු. දැන් මෙතන මේ highlight වෙලා තියෙනවා මේකේ සම්පත් එකේ කෙලිම රුපියල් 50000ක මුදලක් තැන්පත් කරන්න ඕන. ඒ කියන්නේ ඒ ෆැසිලිටි එක ගන්න නම් කියන්නේ කොටස් මිලදී ගන්න. account එක නිවැරදි ආකාරයට ඇක්ටිව් වෙන්න නම් රුපියල් 50000ක ඩිපොසිට් එකක් කරන්න අවශ්‍යයි. ඉතින් දැන් ඔයාලට තේරෙන්නේ නැති එහෙම ඉතින් ඔයාලා මෙතනින් කැමති ඔයාලගේ කියන්නේ හොඳ සර්විස් එකක් තියෙනවා නම් බ්‍රෝකර් කම්පැනියක් තියෙනවා නම් ඉතින් ඔයාලට පුළුවන් මේව පොඩ්ඩක් චෙක් කරලා බලන්න මුලින්ම ඩිපොසිට් එකක් අවශ්‍යද නැද්ද කියලා. ඉතින් මෙහෙම තේරුම් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඩිපොසිට් එකක් අවශ්‍යද නැත්නම් මේ කට්ටිය නොමිලේ සේවා සපයනවද කියලා. ඉතින් මේ විදිහට තමයි අපි කියන්නේ අපි බලාපොරොත්තු වෙන සර්විස් එක මිනිමම් පේමන්ට් එක කොච්චර ඩිපොසිට් කරන්න ඕනද කියලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින්. ඉතින් මෙහෙම බලලා ඔයාලට කැමති තීරණයක් ගන්න පුළුවන්. ඉතින් මෙහෙමයි මේ වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. ඉතින් ඊළඟ පියවරේදී මම කතා කරන්නේ කොහොමද CDS account එක නිවැරදි ආකාරයට හදාගන්නේ කියලා. ඉතින් නැවත මේ වීඩියෝ එක අරගෙන එනකම් මම ඔබගෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.